to welcome all of you to our Christmas gathering 2025 for our Sri Lankans in Stavanger community. So we are very happy that to see you all here, so to share the brotherhood and to have a good time together. අපේ මේ අපේ පහන් වල
ඉතින් දරුවෝ මේ පාසල් කාලේ දැක්කට පස්සේ දැන් තමයි උඹ කාලේ ඉඳන් ඉතින් කොහෙද මෙහෙ මොකද? ඒක නිසා උසස් පෙළ ඉවරලා ඉන්නම කැම්පස් එක. කැම්පස් ඉවරලා ඉන්නම මයිග්‍රේට් වෙන්නත් උනා. අපේ අම්මයි තාත්තා ඉන්නේ ඉතින් අර අපි කොළඹින් අරන් දාපු ගෙදරින් දැන්. ඒකින්ද මේ ගමේ ගෙවල් පාළුවටම ගිහිල්ලා. මේ පාර ලංකාවට ආවේකේ ඒක පිළිවෙලක් කරලා දාගෙන තමයි සර් හිත. අනේ බොහොම හොඳයි දරුවෝ. මගේ ඉගෙන ගත්ත හොඳම දක්ෂ දරුවෙක්. ඒක උඹ කාලේ ඉඳන් බොහොම සතුටුයි. බොහොම සතුටුයි. සර්ව දකින්න ලැබිච්ච එකත් හරිම සතුටුයි. සර්වම දවස් කිහිපයක් තව ගමේ ඉන්නවා. අනිවාර්යයෙන්ම සර්ලා ඉදලා ඇවිල්ලා එන්න. අනේ බොහොම හොඳයි දරුවෝ. හරි සර්. තේරුවන් සර්. ඒකනේ බලන්න ඉතින් කාලය යන ඉක්මන. මම කල්පනා කරේ සර් පාළුවෙන් ඉන්නේ කි අපි සර්ටත් කතා කරලා ගම උත්සවයට. නියම අදහසක් මහන්. ඔව්. අනිත් දේ තමයි අර අපේ ලාල් අංකල්ගේ සිකියුරිටි අංකල්. ඔව්. අපි අංකල්ටත් කතා කරලා ගමු නේද? ඒකත් හරි වටිනා අදහසක් මහන්. මේ මම වැඩි ලස්සන ඕගනයිස් කරලා ගන්න. මේ ගෲප් එකක් හදලා කට්ටියට මම පණිවිඩය යවලා ගන්න. ඔව්. ඒක හොඳයි. මම ඉතින් සමීරට කිව්වේ ඔයා ඒ කාලේ නම් අපේ වැඩ ඕගනයිස් කරන්න දක්ෂයානේ. හරි මම හරි අපි වැඩි ලස්සනට කරමු එහෙනම් ඈ. හරි සමීර. හරි එහෙනම් මේ ගාන හම්බුමු. ඕකේ බයි. Ding dong. Hello, what a surprise! හැබැයි මට අද ෂූටින් එකක් ගන්න ඒකෙන්ද වැඩි වෙලාවක් නැහැ. මම නෑ අපි යන්නේ. ඕකේ. මේ අපි තාමේ සමීර කංකරා මට
සමහරව කීරන්නස නාසික තුඩයක් කරගෙන විතරක් නෙමෙයි එයාට ඒ කාලේ ගන්න ගුරුවරු ගොඩක් දෙනෙක් මොහොම සතුටේ මේ දවස්වල සූදානම් වුණා. එයාලගේ හරිය ගෝල බලයෙන් දැක ගන්න. අද සමීර අපි පියරත් සේන. සර් ගොඩාක් කාලයකට පස්සේ දැක්කේ. ඔව් අනේ බොහොම ස්තුතියි මට මේකට ආරාධනා. හරිම සතුටුයි සර් මේ උත්සවයට සර් සම්බන්ධ වුණේ එක ගැන. එන්නේ සර්. අනේ ආරාධනා කරේ. ඇයිද නාස්ති එන්නේ නැහැ අපේ. ඒකනේ. අන්තිමේ අපි හැමෝම දැන් මාළු වෙනවා. අපි පිටුඩි ගොඩක් දාලා ලස්සන අත්සන් නාට්‍යයක් කරනවා. ඒ වගේම ප්‍රශ්න කැම්ප් එකක පිළිවෙලක් එහෙනම් අපි හැමෝම එක මේ මොහොත බොහොම මතක හිටින සුන්දර දවසක් කරගමු, සුන්දර මොහොතක් කරගමු. අපේ පරණ යාළු මිත්‍රකම් අලුත් කරගන්න මේක හොඳ අවස්ථාවක් කරගමු. එහෙනම් සර් අපි ගිහින් අර කස්සියත් එක්ක වාඩි වෙමු. එන්න සර් අපි යමු. මම වංගනාරු දිහා බලලා ඒක ගැන හොයන්න පටන් ගත්තා. මේ වංගනාරුව විශේෂ උපකරණයක ලකුණක් විදිහට තමයි පෙන්වුම් කරේ. ඉතින් මේ අය මේ කාරණා දිහා බලාගෙන තොරතුරු හොයනකොට යාර දැනගන්න ලැබුණා. හරිය කාලේලා අවස්ථාවක් ඉස්සෙල් දියස් කියපු මේ විසාරය උපදේශ බවට ලකුණක් තමයි මේ අවබෝධය කියලා. ඉතින් පෙරදිගින් රජවරුන්ගේ අපේ ශාස්ත්‍රවන්තයෝ කියලා මේ ගැන තොරතුරු දැනගෙන විස්තර හොයාගෙන මේ කුමාරයාව මේ බලවත් කුමාරයාව බලන්නද ඊශ්‍රායලයේ ජුදා දේශයට පැමිණියා. ඉතින් මෙයා මුලින්ම පැමිණෙන්නේ ඒ ජුදා දේශය පාලනය කරපු හේරෝද් රජුගේ රාජමාලිගාවට. මේගොල්ලෝ වුණා මේ මාලිගාවට ඇවිල්ලා මේ දේශයේ උපදින මේ කුමාරයා ගැන තොරතුරු දැනගන්නට. අපි බලමු ඒ රජවරුන්ට ඒ තොරතුරු දැනගන්න ලැබුණාද කියලා.
ඉතින් ලංකාවේ හොයාගෙන මේ රජවරු දෙනා ගබාර තියාගෙන නම් වුණා. කතාකරේ ග්‍රාමීය කණ්ඩායම මෙතන ඉඳගෙන Oh
රජවරු දුන්නාගේ දේවදූතේ සීනේකින් දර්ශනය වුණා. දර්ශනය වෙලා මෙන්න බිම කිව්වා. දරුවා විනාශ කිරීමට විරෝධ වෙනවා. ඉතින් විරෝධී මාලිගාව හරහා ගොස් වෙනත් මාර්ගයකින් නැවත සමුදේ රටවල්ලා පිටවෙන්න කියලා. මේ විදිහට ඒලා විදුලවලනේ මාර්ගෝචි ජේසුස් විනාශ කිරීමට විරෝධ යොදපු මේ කුමාරගේ දැනකී ගියා.
我的